ඉතාලියේ ජීවත් වෙන අපිට දැන් නම් ටික ටික තද සීතල ඉවර වීගෙන යන ගමන් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ ගෙවෙන ලස්සන දවසක හොඳට අවපායපු මේ වගේ හරි ලස්සන දවසක අපි ගිය සීතල ගමනක් තමයි අද මේ විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මේ හොඳට පායපු අවුවයි සීතල හුළඟයි කියන්නේ මං විඳින්න ආසම දෙයක්. ඔන්න ඉතින් දැන් ටික ටික අපේ ගමන ළඟා වෙලා තමයි මේ තියෙන්නේ. ටිකෙන් ටික පරිසරය වෙනස් වෙන ලස්සන බලන්නකෝ. ඉතින් මේ වෙද්දී නම් හිම ටිකක් අඩුයි. මොකද අපි මේ ගියේ මාර්තු මුල වගේ. ඉතින් ඒ වෙද්දී චුට්ටක් හිම දිය වෙලා ගිහිලා තිබ්බේ නැත්තම් මීට වඩා මේ හැම තැනම සුදු පාටට තමයි ඉතින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ ගමන යන්න හිටියේ මීට චුට්ටක් කලින් ඉඳන්. ඒ වුණාට ඉතින් පොඩ්ඩ ඉන්න ගෙවල් වල නම් පොඩි අය අසනීප වුණාම මේ විදිහේ ගමන් ඉතින් අපිට උවමනා කාලෙට යන්න වෙන්නේ නැහැ. එක්ක පරක් වෙනවා, එක්ක යන්න වෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි අපිටත් උනේ. මීට කලින් යන්න හිටියට යන්න උනේ නැහැ. පොඩි දෙන්නම අසනීප වුණ හින්දා මේ වෙද්දිත් එයාලට කැස්ස තියෙනවා තාම. ඒ වුණාට ඉතින් මේ අත්දැකීම ගන්න ඕන කාලේ ගන්න ඕනේනේ. කොහොම හරි ඉතින් අපි ඔක්කොම මේ ලස්සන අත්දැකීම විඳින්න ඔයාලවත් එකතු කරගෙන ගියා. හිමත් එක්ක තියෙන අත්දැකීම මට මෙහි ආව මුල් කාලෙම අත්විඳින්න පුළුවන් වුණා. ඒ මොකද දන්නවද? මම මෙහෙට ආව මුල්ම කාලේ මුල්ම අවුරුද්දේ මෙහෙට අපි ඉන්න සිටි එකට හිම වැටුණා. ඉතින් ඒ අත්දැකීම තමයි මට අමතක නොවනම අත්දැකීම. මොකද ඉතින් අපි ලංකාවේ ඉඳලා ආවහම එහෙම අත්දැකීමක් අපිට ලංකාවේදී ලැබෙන්නේ නැහැනේ. පිට රටකට ආවහම ඉතින් එහෙම අත්දැකීමක් අපිට ගන්න පුළුවන්. ඉතින් මට ඒ අත්දැකීම මම මෙහෙට ආව මුල්ම අවුරුද්දේ තමයි ගන්න පුළුවන් උනේ. ඉතින් මගේ සවෙන් මැනිකව නම් අපි මීට කලින් එකන් ඇවිල්ලා තියෙන එයා චූටි කාලේ හිමත් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් එයාට දැන් තමයි හැබැයි තේරෙන්නේ. ඉතින් මගේ තේව් මැනිකගේ නම් මේ පළවෙනි අත්දැකීම තමයි හිමත් එක්ක මේ විදිහට ගත වුනේ. කවුද මේව ගැලෙව්වේ? ඈ? කවුද ගැලෙව්වේ? සීතලයිද? අන්න තේව් ඉතින් මගේ පොඩ්ඩෝ දෙන්න එතන ගිය ගමන්ම හරිම ආසාවෙන් හිමාලලා බලනවා. එයාලා ග්ලව්ස් දෙකක්වත් දැම්මේ නැහැ. ඉවත් ගලවලා හිමාලනවා. මොකද එදා හොඳ අවුව දවසක් හින්දා චර තද සීතලක් තිබ්බේ නැහැ. ඔන්න ඉතින් පොඩි දරුවෝ වගේම ඉතින් මමත් පටන් ගත්තා හිමත් එක්ක සෙල්ලම් කරන්න. හිමත් එක්ක මට කොයිතරම් අත්දැකීම් තිබුණත් මේ සැරේ තමයි මං හිම එක්ක ඇති වෙන්න සෙල්ලම් කරේ. මොකද ඉතින් මගේ සවෙන් මැනිකක් දැන් ලොකුයි, තේව් මැනිකටත් එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් එයා ලොකු කරදරයක් කරෙත් නැහැ. එයාලා දැක්කද මගේ සවෙන් මැනිකගේ අතේ කැරට් අලයක් තියෙනවා. ඉතින් ඒක එයා ගෙදරින් එද්දිම අරගෙන ආවා ස්නෝමෑන්ගේ නහය හදන්න. ඉතින් ඒක ආව වෙලාවෙ ඉඳලා මේ විදිහට අතේ තියාගෙන ඉන්නවා. Karamu karota. අන්තිමට අපේ ස්නෝමෑන් අපි මේ විදිහට හැදුවා. බලන්නකො ඉතින් ඔයාලත් අපේ ස්නෝමෑන් ලස්සනයිද කියලා. චූටි දරුවොත් එක්ක එකතු වෙලා මේ විදිහේ වැඩ කරද්දී ඇත්තටම ඉතින් අපි අම්මලා කියලාත් අමතක වෙනවා. මොකද ඉතින් අපි චූටි කාලෙට යනවනේ. ඉතින්
ඉතින් ස්නෝමෑන්ගේ ඇස් දෙක හොයාගන්න නැතුව ඉතින් මම මෙහෙම කරා. ඒ වුණාට ඉතින් අන්තිමට හස්බන්ඩ් යාට ගැලපෙන ඇස් දෙකක් හොයාගෙන ඇවිල්ලා මේ විදිහට අපේ ස්නෝමෑන්ව තවත් ලස්සන කරා. ඔන්න ඉන්නවා අපේ ස්නෝමෑන්. ඇත්තටම ඉතින් සවෙන් මැණිකටත් වඩා මට තමයි ඉතින් හරිම සතුටු අපේ ස්නෝමෑන්ව දැකලා. Daddy! අයියෝ. මේ වෙලාවේ නම් අපි ඇති වෙන්න හිමේ සෙල්ලම් කරා. ඉතින් දැන් නම් හොඳටම රස්නේ. හිතා ගන්න බෑ හිමේ ඇවිල්ලා මේ විදිහට ඉන්න පුළුවන්ද කියලා. අවුව තියෙන හින්දා තමයි ඉතින් ජැකට් එක පවා ගැලෙව්වා. ඉන්න බෑ රස්නේ. ඉතින් ඒ හින්දා අපි එහෙමම චුට්ටක් ඉඳලා මෙහෙම්මම කෑම මොනා හරි කාලම යමු කියලා හිතුවා. මොකද පොඩි දෙන්නට චුට්ටක් බඩගිනි. අපි මේ විදිහේ ගමන් එද්දී ඉතින් මොනා හරි කෑම හදාගෙන එනවනේ. ඉතින් මේ උණුමුණු කෝපි කෝපයක් බීලා ඊට පස්සේ අපි යමු ඉතින් ආයෙමත් හිමේ සෙල්ලම් කරන්න. බ්‍රාවෝනේ ඔයා. වත් කනවද? වව්. බොනෝ. මොනවද කන්නේ? යමි. ඔක්කොම ගැලෙව්වා. ඔව් ග්ලව්ස් දෙක ගැලෙව්වා. කෝ තොප්පිය ගලවලා චණ්ඩියා අර කිනෝ ඔන්න ආයෙමත් පටන් ගත්තා ඉතින් හිමේ සෙල්ලම් කරන්න. ලොකු පොඩි ભેදයක් නෑ. ඉතින් හිම දකිද්දී හිමත් එක්ක සෙල්ලම් කරද්දී වැඩි හිටියොත් ඉතින් පොඩි දරුවෝ වෙනවා තමයි. දැන් මාර්තු කියන්නේ පොඩක් හිම අඩුයි. එනවාට තාම තියෙනවා. මේ හරිය ටිකක් තියෙනවා. සමහර තැන්වල ටිකක් දිය වෙන්න එන්නේ. අවුව තියෙනවා හොඳටම. සීතල අඩුයි හින්දා. නැත්තම් ඉන්න බෑ මෙහෙම. ගුවන්තිවත් දැම්මේ නෑ. ග්ලව්ස් දෙකක් දාලා බෑ සීතලයි. සීතලයි. යාරි මේ කකුල දැම්මම අනිත් තැන්වල ටික දැන් දිය වීගෙන යන්නේ. අමෝ. සීතලයි. අර දෙන්න අර හරිය දාලා ආවත් මේ පැත්තට මෙහෙම හිමේ සෙල්ලම් කරද්දී නම් රස්නේ. අපි යමු.
අර කොල්ල ඉන්න පැත්තට. දැන් ටික ටික දිය වෙනවා මේ වගේ. එතකොට මේ ටික අවුව තියනවා හොඳට. මේ අත්දැකීම නම් අමෝ ලැබෙන්නේ නැති කෙනෙක්ට නම් ලබන්නම ඕන අත්දැකීමක් තමයි. එහෙමයි කියලා හැබැයි මේ හිමත් එක්කම ජීවත් වෙන මිනිස්සුන්ට නම් හරිම ඒක අභියෝගයක්. ඒත් එක්කම දවස මුළු අවුරුද්ද පුරාවටම හිම වැටෙනවා නම් එපා වෙනවා. මේ විදිහට ඇවිල්ලා විනෝදෙලා යන්න නම් හොඳයි. ඒත් හැමදාම ඉන්න තියනවා නම් එපා වෙයි. අම්මා සීතලයි? අම්මා නිකන් එස්කිමෝ වගේ. දැන් දාඩිය දාගෙන ඉන්නවට. අරගේ පැද්දපද්ද නේද? ඔව් මට හරි මම හරි හිත. එහෙමද? කුත් නෑ තොප්පි නෑ ඔක්කොම ගලවලා. තෙවනික සීතල නැද්දානේ. ආනේ. ඔක්කොම ගලවලා තොප්පිත් නැහැ. කො වැටෙයි? Come faccio a mettere? Ai. Bye Netoya. Ai itu වැඩික. මේ බලන්නකෝ. ගුවන්ති දාන්න නෑ නැති. ඔන්න අල්ලගන්න. ඔයත් ඉඳ ගන්න. ඔන්න ඉතින් මේ දෙන්නම නම් මෙතනින් ගන්නම බැරි වුණා. සෑහෙන වෙලාවක් මේක සෙල්ලම් කරා. ඉතින් එයාලා වගේම තමයි අපිත් සෙල්ලම් කරා සෑහෙන වෙලාවක් අද දවසම මෙතන. යන්නේ අපි දෙන්න ළමා මානසිකත්වයේ පොඩ්ඩක් අස්පොත්තා හරි හරි uno due Amor, roller coaster ya. අපි හේනමවපු ජීවිතයේ මේ විදිහට හරි ලස්සනට අපිට ඇත්තටම විඳින්න පුළුවන් වෙනවා නම් අපි ජීවිතේ ලබන ලොකු ජයග්‍රහණයක්. ඉතින් මේ විදිහට ලස්සනට මේ ජීවිතේ විඳින්න මමත් ලොකු හේනයක් දැක්කා. ඉතින් ඒ හේනය හැබැයි අයිතිකරු තමයි මගේ ආදරණීය හස්බන්ඩ්. එයා නිසා අපි හැමෝම අද සතුටින්. ඉතින් ඒ සතුට ඔයාලත් එක්කත් මේ විදිහට අපි බෙදාගත්තේ හරිම ආදරෙන්. Tudo boleh? Apa? Hari cantik ni tani me anu ni. ඉතින් අපි හිතනවා අපි වගේම මේ ලස්සන අත්දැකීම ඔයාලටත් ලස්සනට බලන්න විඳින්න පුළුවන් වුණා කියලා. එහෙනම් තවත් ලස්සන දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. චාෝ.